රූපවාහිනියෙන් ටෙලිනාට්‍ය බලන අපිට සමහර චරිත හම්බ වෙනවා. ඉතින් අයින් කරගන්න බැරි චරිත. අන්න ඒ වගේ හිතට තදින්ම දැනුණු චරිතයක් තමයි ITN එකේ ප්‍රචාරය වුණු සසංකාරයකේ ග්‍රේස්. ඇත්තටම කිව්වොත් ග්‍රේස් කියන්නේ සසංකාර ටෙලිනාට්‍ය හදවත කිව්වොත් හරි. ග්‍රේස් කියන්නේ අපි හැමදාම දකින සාමාන්‍ය ගැහැණු චරිතයක් නෙමෙයි. ඇය ඇතුලේ ලොකු අරගලයක් තියෙනවා. ආදරය, ආශාව, අහිමිවීම, පසුතැවීම මැද ඇයි විඳවන විදිය අපේ ඇස් වලට කඳුළු උනනවා. තරුණ කාලේ ගන්න එක වැරදි තීරණයක් මුළු ජීවිත කාලයටම කොච්චර බරක් වෙනවද කියන එක ග්‍රේස් හරහා අක්ෂරා ගුණතිලක අපිට පෙන්නලා තියෙනවා. ඇස් වලින් කතා කිරීම සමහර දර්ශනවලදී ඇය වචනයක්වත් කියන්නේ නැහැ. ඒත් ඇස් දෙකෙන් ඇය හුස්ම ගන්න විදියෙන් සහ මුහුණේ ඇති වෙන පොඩි ගැස්මකින් ඇයි මේ වේදනාව අපිට දන්වන්න සමත් වෙනවා. අද කාලේ ගොඩාක් අය මේකප් වලටයි ලස්සනටයි විතරක් මුල් තැන දෙනකොට අප්සරා ඇත්තට මේ චරිතය තුළ ජීවත් කරනවා. අන්න ඒ දක්ෂතාවය නිසාමයි මෙවර රයිගම් සම්මාන උළෙලේදී හොඳම නිළිය විදියට ඇය නිර්දේශ ලබන්නේ. සම්මාන ලැබුණත් නැතත් 2025 අවුරුද්දේ ටෙලිනාට්‍ය ගැන කතා කරනකොට සසංකාර ටෙලිනාට්‍යයේ ග්‍රේස්ගේ චරිතය රඟපෑ අප්සරා ගුණතිලක නම් අමතක කරන්නම් බැරි චරිතයක්.